හයි ඔයා කොච්චර පොල් රොටි කාලා තිබුණත් මේ වගේ පොල් රොටියක් නම් කවදාවත් කාලා නැහැ කියලා මට විශ්වාසයි. කම්මැලි නැතුව පොල් ටිකක් ගාගත්තොත් ඔන්න අද රැට මේ රොටියේ රස බලන්න පුළුවන්. මුලින්ම ගාගත්ත පොල් බෑයක පොල් වලට පොල් ගෙඩියක වතුර එකතු කරලා හොඳට ක්‍රීම් එකක් වෙනකම් මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් බ්ලෙන්ඩ් කරගත්ත පොල් ටිකට ඊස්ට් ඒ වගේම සීනි සහ රස අණුව ලුණු එකතු කරගෙන මේ ටික කලවම් කරගන්න තමයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණ ඔක්කොම වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඊළඟට මම එකතු කරගන්නවා පාන් පිටිත් එකතු කරලා අපි අර කලින් බ්ලෙන්ඩ් කරගත්ත පොල් ක්‍රීම් එකත් එක්ක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මද රස්නේ වතුර අවශ්‍ය ප්‍රමාණයට චුට්ට එකතු කරගන්න ගම අතේ නොයලෙන පදම එනකම් මේ වගේ පිටි බෝලයක් හදා ගන්න ඕනේ. අතේ නොයලෙන පදමට ආවට පස්සේ පොල් තෙල් ටිකක් දාලා ආපහු විනාඩි 15ක් විතර හොඳට සොෆ්ට් වෙනකම් මේ පිටි එක අපි අනා ගන්නවා. ඊට පස්සේ මේක පැයක් පිපෙන්න වහලා තියාගන්න තමයි තියෙන්නේ. පැයකට පස්සේ මෙන්න මේ විදියට අපේ ඩෝ එක හොඳට පිපිලා තියෙනවා. අන්න ඒ වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට පොඩි බෝල කඩලා ආපහු වෙනම ප්ලේට් එකක ඔයා තියාගන්න ඕනේ. පොල් ක්‍රීම් එකක් වගේ බ්ලෙන්ඩ් කරලා හදපු නිසා මේ පොල් රොටිය හරීම සුවඳයි ඒ වගේම හරිම කිරි රසයි. ඔයා අනිවාර්යයෙන්ම හදලා රස බලන්න මේ වගේ සීතල වැස්ස දවස්වලට නියම පොල් රොටි රෙසිපි එකක් මේක. දැන් අවශ්‍ය තරමට තුනී කරගත්ත පොල් රොටි තැටියක දාලා හොඳට පුච්ච ගන්න ඕනේ. වැඩි ගින්දරේ නැතුව සාමාන්‍ය ගින්දරේ 4 වතාවක් විතර හරවලා තමයි මෙන්න මේ ගාන රොටිය පුච්ච ගන්න. රොටි ටික ලිපෙන් බානකොට පිරිසිදු රෙදි කෑල්ලක් දාගත්ත පිඟානකට බාගන්න. ඒකෙන් රොටියට දාඩිය දාලා පෙඟෙන එක නැති වෙලා යනවා. මම පුංචි කාලේ රොටි වඩන්න පාවිච්චි කරේ නෑබිලිය. ඔයාලගේ ගෙදරත් එහෙම වෙන්නේ නැති නේද? දැන් නම් නෑබිලි නැති නිසා මේ වගේ පිඟානක් තමයි පාවිච්චි කරන්නේ. හදාගත්ත පොල් රොටි ටික උණු පොළ සැඹුලක් එක්ක තමයි කන්නේ. ඉතින් ඔයා මේ රෙසිපි එකට ගොඩක් කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේ වගේ රස රෙසිපි තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ පොල් රොටි රෙසිපි එක නම් ඔයාට වෙන කොහෙන්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ තවත් අමුතු විදිහේ රස රෙසිපි බලන්න ඕනේ නම් මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ගිහින් එන්නම් හැමදාමත් වගේ ඔයාලට ගොඩාක් ආදරෙයි.